අද වීඩියෝ එකෙන් පෙන්නන්න යන්නේ මට වුණු පොඩි කරදරයක් ගැන. බලන්නකො මොකද වුනේ කියලා මට. ඕක උනේ මං කාමරයෙන් එළියට යන්න හදලා මගේ කාමරේ දොර අරිද්දි දොර ඇරිනකොට මගේ මහපට ඇඟිල්ල අහු වුණා දොරට. ඉතින් ඊට පස්සේ බලද්දී නියපොත්ත ගැලවිලා උඩට ඇවිල්ලා ඔය පේනවනේ ගෙදර බෙහෙත් දාගත්තා මං. ඒ වුණාට බ්ලීඩ් වෙලා තිබ්බා. ඒක හින්දා අපි කෝකටත් කියලා හොස්පිටල් එකට ගියා එවෙලෙම. මොකද නියපොත්ත සම්පූර්ණයෙන්ම භාගයට භාගයක්ම ගැලවිලා උඩට ඉස්සිලා තිබ්බේ. බෙහෙත් දාලා ඒක කන්ට්‍රෝල් කරන එක හොඳ නැති වෙයි කියලා හිතලා මට අමාරු වෙයි කියලා හිතලා අපි ඒ වෙලෙම හොස්පිටල් එකට ගියා බෙහෙත් ටිකක් දාගන්න කියලා. නියපොත්ත රිමූව් කරන්න නෙමෙයි ගියේ. ඒ නියපොත්තට ගැලවෙන්න කාලෙට ගැලවෙන්න ඉඩ දීලා අපි දැනට නිකන් බෙහෙත් ටිකක් දාගෙන එමු කියලා තමයි හොස්පිටල් එකට මේ දෙන්න තමයි මාව ඇත්තටම එක්කන් ආවේ. ඔතන ඩොක්ටර් නියපොත්ත චෙක් කරලා බලලා කිව්වා අපි දැනට බෙහෙත් ටිකක් දාගමු කියලා. නියපොත්ත ගැලවෙයි කියලා. ඔය පේන නියපොත්ත ඔයාලට පේනවා දැන් නියපොත්ත ඇදේට ගිහිල්ලා තියෙන්නේ. ඔය මගේ ඇඟිල්ලට හිරිවට්ටන බෙහෙත් එකක් තමයි ස්ප්‍රේ කරන්නේ. මොකද ඩොක්ටර් කිව්වා මේක ඕල්මෝස්ට් දැන් ගැලවිලා ඉවරයි නේද එක. ඒක හින්දා අපි මේක තව ටිකයිනේ තියෙන්නේ. ඒ ටිකත් ගලවලා දාමු කියලා. ඒකට තමයි ඔය හිරිවට්ටන්න මට මොකක් හරි බෙහෙත් එකක් ස්ප්‍රේ කරන්නේ. Better, okay? Then affect will not. Okay? Okay. For about after 2 minutes again. Okay. Then see the one patient. Okay? Better. ඔය හිරිවට්ටන බෙහෙත් එක විතර පස්සේ විනාඩි 2කට විතර පස්සේ ඒ නර්ස් ඇවිල්ලා බලනවා මට රිදෙනවද පේන් එක දැනෙනවද කියලා. ඉතින් චුට්ට දැනුණා පේන් එක. අර යන්නේ පොත්තත් ඇදලා බලනවා. ඔන්න දැන් බලන්නකො මට මොකද්ද වෙන්න යන්නේ කියලා. ඔයාලට තේරෙන්නේ නැති එක දැක්කාම මගේ නියපොත්ත කොච්චර ලේසියෙන් ගැලවුණාද කියලා. ඒ තරමට මගේ නියපොත්ත ගැලවිලා තමයි තිබ්බේ. ඩොක්ටර් යෝනාසු ඉතින් මට එක ඒවා විහිළු කර හිටියා නේල් එක රිමූව් කරාට පස්සේ. දැන් ඉතින් හොඳට බෙටටින් දාලා තුවාලේ හොදලා ඔය සුද්ධ කරලා බෙහෙත් ටික දාගන්නවා දැන්. දැන් උතරදී පෙන්නනවා මට නේල් එක මගේ. මම මගෙන් ඒවා ගෙදර ගෙනියන්නත් ඕන කියලා මං කිව්වා එපා එපා මට ඔක් ගෙදර ගෙනියන්න ඕනේ නැහැ කියලා. ඇත්තටම හිරිවැටෙලා ඔය බෙහෙත් ටික දාද්දි ඒ හිරිවැටෙන එක අයින් වෙලා මට ওই වෙලේ නම් මාර කැක්කුමක් ආවා. කැක්කුමටත් වඩා මම හරි බයයි ඔය ලේ සම්බන්ධ වැඩ කටයුතු වලට තුවාල සම්බන්ධ වැඩ කටයුතු වලට මම හරිම බයයි ලේ දකින්න. එහෙම මම ආසම නැති දෙයක් තමයි කාගේ හරි මොනා හරි වෙලා ලේ දකින්න වෙන එක මම ආසම නැති දෙයක්. මට ඒක දරා ගන්න හරි අමාරුයි. ඉතින් ওই විදිහට තමයි මට මහපට ඇඟිල්ලේ මගේ නියපොත්ත නැති වුනේ. ඉතින් ඔය දැන් හිමීට බෙහෙත් ටිකක් දාගෙන දැන් ඉතින් බොන්න තියෙන බෙහෙතුත් අරගෙන ගෙදර යන්න තමයි තියෙන්නේ. ඉතින් ඔහොම තමයි මම බෙහෙත් ටිකක් දාගෙන මගේ නියපොත්තත් නැති කරගෙන ගෙදර යන්නේ. හොස්පිටල් එකේ අය නම් ඇහුවා මගෙන් වීල් චෙයාර් එකක් ඕනේද කියලා. මං කිව්වා ඕනේ නැහැ මට පයින් ඇවිදගෙන වාහනේට යන්න පුළුවන් කියලා. ඉතින් ඔය ගෙදර ඇවිල්ලා මම මට බොන්න දීපු බෙහෙත් ටික බොනවා. මොකද ඒ වෙලේ නම් ඇඟිල්ල මාර විදියට කැක්කුම ආවා මට. ඒක හින්දා බෙහෙත් ටික ඉක්මනට බිව්වා. මොකද එයාලා කිව්වා බෙහෙත් ටික මග අරින්න නැතුව බොන්න නැත්නම් ඒක ඔයාටම තමයි හොඳ නැත්තේ කියලා. ඉතින් ඔය බෙහෙත් ටික දැන් බොන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඔහොම තමයි ජීවිතය කියන්නේ. අපි හිතන්නේ නැති වෙලාවල් වලට හිතන්නේ නැති දේවල් තමයි සිද්ධ වෙන්නේ. හැමදේම පොසිටිව් අරන් අපි ඒකත් එක්ක ජීවිතේ ඉස්සරහට යන්න ඕනේ. ඉතින් අදට එහෙනම් මේ වීඩියෝ එකකින් සමුගන්නවා. ආයේ ලස්සන වීඩියෝ එකකින් ඔයාලව හම්බෙන්න බලාපොරොත්තු වෙන. එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න සතුටින් ඉන්න.